මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ Vio AI මොඩල් එක ගැන. මේ දවස්වල ගොඩක් වීඩියෝ වයිරල් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු Vio 3 කියන මොඩල් එකෙන් ජෙනරේට් කරපු වීඩියෝස්. Vio 3 මොඩල් එකේ විශේෂත්වය වන්නේ අපිට ඒකේ ගොඩක් රියලිස්ටික් විදිහට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන් වගේම අපිට ඒකේ වොයිස් ජෙනරේට් කරගන්නත් පුළුවන්. නමුත් Vio 3 මොඩල් එක ශ්‍රී ලංකාවට අවైలබල් වෙන්නේ නැහැ ෆ්‍රී version එක. අපිට USA වගේ country එකකට VPN එකක් පාවිච්චි කරලා Vio 3 මොඩල් එක ගන්න පුළුවන්. නමුත් YouTube වල තියෙන restriction එක මම Vio 3 මොඩල් එකෙන් නෙමෙයි අද වීඩියෝ එක ජෙනරේට් කරන්න යන්නේ. Vio 2 මොඩල් එක පාවිච්චි කරලා කොහොමද වීඩියෝ එක ජෙනරේට් කරන්නේ කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. හරි ඒකටම අපිට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා Vio කියලා සර්ච් කරගන්න එක. හරි එතකොට අපිට Vio එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වෙබ්සයිට් එකට අපිට යන්න පුළුවන්. පළවෙනි ලින්ක් එකේ. හරි ඊළඟට try Google AI Studio කියන එක ක්ලික් කරලා අපිට Google AI Studio එකට යන්න පුළුවන්. Google ගේ AI Studio එකේ තමයි Google ගේ AI product සාමාන්‍යයෙන් තියෙන්නේ. Gemini වගේ AI platform. හරි. මේක ක්ලෝස් කරගමු. මේ දැන් තියෙන ඒවා ටික ඇක්සෙප්ට් කරගන්න පුළුවන්. හරි. ඊළඟට generate media කියන එක ක්ලික් කරලා අපිට Vio කියන එකට යන්න පුළුවන්. හරි. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් run settings ටික තියෙනවා. මෙතන Vio 2 එක තමයි දෙන්නේ. free එක 3 එක අපිට ගන්න ඕන නම් ප්‍රීමියම් version එකට යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් VPN එකක් වගේ පාවිච්චි කරලා location USA වගේ දැම්මොත් අපිට free Vio 3 මොඩල් එකක් ගන්න පුළුවන්. Vio 3 මොඩල් එකේ අපිට sound generate කරගන්නත් පුළුවන්. ඒක මෙතන aspect ratio එක තියෙනවා. ඒක landscape portrait ඒ දෙකටම ගන්න පුළුවන්. ඊට අමතරව video duration එක maximum දෙනවා තප්පර 8ක්. ඒ වගේම frame rate එක resolution වගේ වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙනස් කරගන්න යන්නේ නැහැ. දැන් මම මෙතනදී ChatGPT එකෙන් ඊට කලින් අපි මෙතනදී මේ Google Drive එකට access දෙන්න ඕන. ඒකට අපිට Google account එකෙන් sign in වෙන්න වෙනවා. හරි. sign in වුණා. ඒතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ generated videos තියෙනවා මෙතන. අපිට මෙතනදී font එකක් දීලා සහ image එකක් add කරලා අපිට අවශ්‍ය වීඩියෝ එක generate කරගන්න පුළුවන්. මම මෙතනදී ChatGPT ට කියලා සුනාමිය ගැන font එකක් ගත්තා. අපි ඒක paste කරගමු. මම මෙතන අපිට දවසකට maximum 2යි තමයි මෙතන වීඩියෝ generate කරගන්න දෙන්නේ. එතන 2 කියලා දාගමු. maximum count එක තමයි ඒ. ඊළඟට මේ ෆ්‍රී version එකේදී හරි ඊට පස්සේ අපි රන් කරගත්තාම අපිට අවශ්‍ය වීඩියෝ ටික ජෙනරේට් වෙනවා. හරි මේකට පොඩි වෙලාවක් යයි. අපි බලමු. හරි මෙතනදී අපිට මේ එකපාර දෙකක් ජෙනරේට් කරගන්න දෙන්න බෑ කියලා දුන්නා. මේ කලින් නම් මේ වැඩේ කරා මම දන්නේ අලුත් ඒගොල්ලන්ගේ ටූල්ස් එක කොහොමද කියලා. කොහොමද දවසකට දෙකයි මම හිතන්නේ ඊළඟ පාර තව එකක් ජෙනරේට් කරගන්න පුළුවන් වෙයි. හරි එහෙම වුණොත් මේ වීඩියෝ එකත් මේකටම ඇටච් කරලා මම දාන්නම්. හරි බලමු කොහොමද මේ වීඩියෝ එක කියලා. ශ්‍රී ලංකන් ෆ්ලැග් එක එහෙම ගහලා තියෙන්නේ. මා රියලිස්ටික් විදිහට තියෙනවා ඇනිමේෂන් එහෙම. හරි මේ විදිහට තමයි ඒක ජෙනරේට් වෙලා තියෙන්නේ. අපේ ඩියුරේෂන් එක තප්පර 8ක් නිසා ඔයගොල්ලෝ හොඳ ෆොන්ට් එකක් දුන්නොත් හොඳ විදිහට මේක ජෙනරේට් කරගන්න පුළුවන් වෙයි. මම හොඳ විදිහට ජෙනරේට් කරගත්ත වීඩියෝ තව කීපයක් තියෙනවා. මම ඒවා ටිකත් මේ වීඩියෝ එකටම ඇටච් කරන්නම්. හරි. අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. තවත් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ බලන්න කැමති නම් මාෂ් වීඩියෝ බොක්ස් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.